තමන්ට පණ වගේ ආදරය කරපු කොල්ලට මෙහෙම කරන්න පුළුවන්ද? බොරුවට ආදරේ වගේ රඟපාලා මේ අහිංසක කොල්ලව මරලා දාලා. මේ කේටන් අග්‍රවාල් කියන අවුරුදු 26ක සල්ලිකාර කොල්ලා කෝටි 17ක් වියදම් කරලා තමන් පණටත් වඩා ආදරය කරන සියා සෝයල් කියන මේ කෙල්ලත් එක්ක ඒගොල්ලන්ගේ වෙඩින් සෙරමනි එක ප්ලෑන් කරනවා. මේ බලන්නකෝ මේ දෙන්න කොච්චර ආදරෙන් ඉන්නවද කියලා. මේ කොල්ලයි කෙල්ලයි පූනේ වෙලා තියෙන ලෝහාගාර් කියන ෆෝර්ට් එකට යනවා. ඒ යන්නේ සෝයල්ගේ ප්‍රී බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක ඉවර කරලා ෆොටෝ ෂූට් එකට. මෙන්න මෙතන සෝයල් තමන්ට පණ වගේ ආදරය කරන කේටන් අග්‍රවාල් කියන මේ අහිංසක කොල්ලව කන්දෙන් පල්ලෙහාට තල්ලු කරලා මරලා දානවා. පස්සේ මේ සියා සෝයල් කේටන්ට තමන්ගේ කකුල පැටලිලා බිමට වැටුණා කියලා බොරුවක් කියලා පොලිසිය නොමග යවන්න try කරද්දී පොලිසියට සැක පහළ වෙනවා. මෙන්න මෙතන තමයි හොඳම පොයින්ට් එක. පොලිසිය හොයාගන්නවා සියා සෝයල්ට කේටන්ට අමතරව තව හොර බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. මේ සියා සෝයලුයි හොර බොයිෆ්‍රෙන්ඩුයි මාස ගානකට කලින් ඉඳලම මේ අහිංසක කේටන්ව මරලා දාන්න try කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි සෝයල් මෙන්න මේ විදිහට කේටන්ව කන්දෙන් පල්ලෙහාට තල්ලු කරලා මරලා දාන්නේ. ඕගොල්ලන්ට හිතා ගන්නවත් බැරි තව දෙයක් කියන්නද? ඕල්රෙඩි ජූලි 14 වෙනිදා මේ විදිහටම කේටන්ව මරන්න සෝයල් try කරලා තියෙනවා. හැබැයි එතකොට කේටන් ගහක අත්තක් අල්ලගෙන බේරිලා. එතකොට කේටන් ඇහුවලු ඇයි මාව තල්ලු කරේ කියලා. ඒකට මේකි කිව්වලු මම සර්පයෙක් දැක්කා. ඒ සර්පයාගෙන් ඔයාව බේරගන්න තමයි මම එහෙම කරේ කියලා. මේ සිද්ධියට පස්සේ තමයි හොර බොයිෆ්‍රෙන්ඩ් එක්ක ඇවිල්ලා වැඩේ ඉවර කරලම දාන්නේ. උඹ ඒ කොල්ලට කැමති නැත්තම් මම උඹට කැමති නැහැ කියලා කියපන්කෝ. ඇයි බං මරලා දාන්නේ? පොලිසිය මේ වැඩේ කරපු දෙන්නවම අත්අඩංගුවට අරන් තියෙනවා. හැබැයි බලන්නකෝ Taman මොකුත් කරේ නැහැ වගේ යන විදිහ. මම අන්තිමට කියන්නේ මෙච්චරයි. අම්මා කිව්වා, තාත්තා කිව්වා, අල්ලපු ගෙදර ඇන්ටි කිව්වා, එහෙම නැත්තම් ගමේ ග්‍රාම සේවක මහත්තයා කිව්වා කියලා Taman අකමැති කෙනෙක්ව විවාහ කරගන්න යන්න එපා. අන්තිමට නතර වෙන්නේ මෙන්න මේ වගේ තැනක. ඒ වගේම කොල්ලනේ ඇස් වහගෙන ආදරය කරන්න යන්න එපා. අන්තිමට ඇස් වහගෙනම කනත්තට යන්න වෙයි. තව කෙනෙක් දැනගන්න ෂෙයා කරගෙන යන්න.